සුබ දවසක් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ටෙක්නික් වයිබ් YouTube channel එකකින් අරගෙන තවත් සුපිරි වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිය සුපිරි AI post එකක් ඔයාගේ ෆෝන් එකෙන් ලේසියෙන්ම හදාගන්න විදිය ගැන. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට සෙට් වෙමු. හරියාවුණා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Google browser එක මෙන්න මේ විදියට open කරගන්න එක. open වුණාට පස්සේ ඔයා search bar එකේ search කරන්න ඕනේ Gemini AI කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මේ උඩින්ම තියෙන site එකට යන්න ඕනේ. ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහින් තියෙන first කියන එක උඩ touch කරලා මේක Pro කියන එකට දාගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ එහා පැත්තෙන් තියෙන settings icon එකට touch කරලා මේක create image කියන එකට දාගන්න ඕනේ. ඉතින් මේ ටික හරියට කරගත්තා නම් දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ post එක හදන්න ඕන කරන prompt එක මෙතෙන් add කරගන්න එක. ඉතින් යාළුවනේ මේ prompt එක හදන්න ඔයාලට කිසිම ඉංග්‍රීසි දැනුමක් ඕනේ නැහැ. සම්පූර්ණයෙන්ම සිංහලෙන් ඔයාලට මේ prompt එක හදාගන්න පුළුවන්. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් මම මේ post එක හදාගන්න හදාගත්තු prompt එක. හරි තියාවලේ WhatsApp chat එක හරි එහෙම නැත්නම් වෙනත් කොහේ හරි තැනක හරි ඔයාලට මේ prompt එක type කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා post එක හදන්නේ මොකටද? post එකට ඇතුළත් වෙන්න ඕන තොරතුරු ආදී වශයෙන් කරුණු ටිකක් සඳහන් කරලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහේ පොඩි prompt එකක් හදාගන්න. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඔයා මේ prompt එක හදද්දි මේකේ කොහේ හරි තැනක ඔයාට ඕන කරන රේටියෝ එක සඳහන් කරන්න ඕනේ. ඉතින් මම 3/4 රේටියෝ එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ post එක හැදෙන්න ඕනේ මීට වැඩිය වෙනස් විදියකට නම් ඔයාට පුළුවන් ඒකට අදාළ තොරතුරු ටික මේකට ඇතුළත් කරගන්න. ඉතින් ඔයා මේ විදිහට prompt එක හදාගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේක මෙන්න මේ විදිහට copy කරගන්න එක. copy කරගත්තට පස්සේ ඔයා ආයෙත් යන්න ඕනේ Gemini AI එකට. ඉතින් ගියාට පස්සේ ඔයා මෙන්න මේ describe your image කියන තැනින් copy කරගත්ත prompt එක මෙන්න මේ විදිහට paste කරගන්න ඕනේ. ඉතින් ඔයා මේ ටික හරියට කරගත්තා නම් දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ එහා පැත්තෙන් තියෙන send button එක උඩ touch කරගන්න එක. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ලොකු description එකක් වගේ එකක් Gemini AI එකෙන් එවලා තියෙනවා. ඉතින් මේ වගේ එකක් ඔයාටත් එවුවොත් ඔයාට කරන්න තියෙන්නේ create image කියලා type කරගෙන send කරගන්න එක. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ post එක generate වෙනවා. ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් මම prompt එකේ type කරපු විදිහටම මගේ English Academy එකට 3/4 size එකේ සුපිරි post එකක් generate වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාට පුළුවන් මෙන්න මේ පල්ලෙහින් තියෙන save button එක උඩ touch කරලා මේ post එක ලේසියෙන්ම ඔයාගේ gallery එකට download කරගන්න. ඉතින් යාළුවනේ මීට කලින් මම වීඩියෝ එකක් කරා මේ විදිහේ AI photo වල මෙන්න මේ පල්ලෙහින් තියෙන watermark එක remove කරගන්න විදිය ගැන. ඉතින් ඒ වීඩියෝ එක ඔයා තාම බැලුවේ නැත්නම් ඒකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඒක බලලා ඔයාට පුළුවන් මෙන්න මේ post එකේ watermark එක remove කරගන්න. හරි තියාවලේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ඕනෑම වැඩකට සුපිරි AI post එකක් generate කරගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාගෙන තවත් යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අද මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න.